අයාලේ යන වීදි සුනක ගහනය ඉහළ යාම හේතුවෙන් මිරණ්ඩ ජලබීතිකා වෛරසය පැතිර යාම යලි ඉහළ නැග ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළා. වීදිවල අයාලේ යන සුනකින් හේතුවෙන් සිදුවන මාර්ග අනතුරුද ඒ සමානවම ඉහළ ගොස් ඇති බවයි එකී මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණේ. මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුනි සඳහන් කළේ ජාතික ජලබීතිකා වැඩසටහන ඊට වැය කරන දැවැන්ත මුදලට සරිලන තිරසර ප්‍රතිඵලයක් හෝ ප්‍රගතියක් නොපෙන්වන බවයි. එබැවින් එම වැඩසටහන විශාල මුදල් නාස්තියක් බවද ඔහු පෙන්වා දුන්නා. කෙසේ නමුත් සත්ව සුබසාධක සංසදය පෙන්වා දෙන්නේ පොදු දේශ සීමා බෙදා හදා ගන්නා මහත් වීපික රටකට වඩා ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාව වැනි දෝපත් රාජ්‍යයකට ජලබීතිකාව තුරන් කළ හැකිව තිබියදී මෙම වැඩසටහන අසාර්ථක වී ඇත්තේ එය මෙහෙයවන ආකාරයේ ගැටලුවක් හේතුවෙන් බවයි. බල්ලොන්ව ගහනේ කළමනාකරණය කරේ නැත්නම් බල්ලෝ වැඩි වෙනවා. මේක අපි කවුරුත් පිළිගන්න කතාවක්. ඒතකොට මේ ගහනේ කළමනාකරණය කරන්න ක්‍රම දෙකයි. පළවෙනි ක්‍රමය තමයි මේ බල්ලොන්ව මරලා දාන එක. මේක 2006ට කලින් ලංකාවේ අවුරුදු සෑහෙන වසර ගාණක් කරා. හැබැයි මේකට සමාජය ඇතුලේ මිනිසුන්ගෙන් එල්ල වෙච්ච විරෝධතාවය නිසා මේක නතර වෙලා දැන් මේ වෙනකොට 2008 ඉඳන් සුනක වන්දනා කිරීමේ වැඩසටහනක් රජයේ විදිහට ප්‍රතිපත්තියේ විදිහට තීන්දුවක් අරගෙන ක්‍රියාත්මක කරා. හැබැයි තවම ගැටලුව අවසන් වෙලා නැහැ. ඒතකොට මේ ගැටලුව අවසන් නොවෙන්න හේතු වෙලා තියෙන්නේ සුනකයන් වඳසත්කම් කිරීමේ ක්‍රියාවලිය ඒ ප්‍රශ්නයක්ද නැත්නම් වඳසත්කම් කිරීම කියන concept එකේ වැරද්දක් නිසා. වඳසත්කම් කරලා මේක ඉවර කරන්න බෑ. ගහනේ කළමනාකරණය කරන්න බෑ කියලා වගේ කතාවක් සමාජය ඇතුලේ සාකච්ඡාවට යදී බඳුන් නෙමින් තියෙනවා. ඇත්තම කියනවා නම් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් 2008 අවුරුද්දේදී රජයේ ප්‍රතිපත්තියක් විදිහට පිළි අරගෙන මේ වඳසත්කම් කරන්න පටන් ගත්තා. හැබැයි මේ වඳසත්කම් කිරීමේ වැඩසටහන ක්‍රමානුකූලව සිද්ධ වුණේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe දැන් මේ 2025 අවුරුද්ද වෙනකොට මිලියන 200ක් පාස් වෙලා තියෙනවා වඳසත්කම් කරන්න. හැබැයි මේ 2025 තාම පාවිච්චි කරලා නැහැ. එක සත පහක්වත් පාවිච්චි කරලා නැහැ. සියලු වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශ ගාව තමයි තියෙන්නේ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ මුදල් පාවිච්චි කරලා මේ ගහනේ කළමනාකරණය කරන්න පුළුවන්කම තියෙද්දි මේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තාම එක සත පහක්වත් මේ ආවෘත්ති පාවිච්චි කරලා නැහැ. දැන් අපිට ඕන තරම් දැන් මේනවා මේ ආණ්ඩුව ආවට පස්සේ අපිට යම් දේවල් දැන් එනවා මේ නිලධාරි මේ ආණ්ඩුවේ ඉන්න දේශපාලන යාන්ත්‍රයම අන්දනවා. ඇස් වහලා යටින් වැඩ ගහන එකක් ඕන තරම් තියෙනවා. දැන් මේ දවස්වල මාධ්‍ය ගොඩක් දේවල් ගැන යනවා. දැන් මේකත් ඒ වගේ එකක් නේ. ඔබතුමන්ලාට දීලා තියෙන තොරතුරු වැරදි. ඔබතුමන්ලා වැරදි තොරතුරු අරගෙන ඔබතුමන්ලා වැරදි තීරණ වලට ආවහම ජනතාව විදිහට සතුන්ට ආදරය කරන අය විදිහට අපිට ඔබතුමන්ට එරෙහි වෙන්න වෙනවා. හැබැයි අපි තවමත් ඔබතුමන්ලාට කියනවා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් මානුෂික විදිහට. මුදල් රජයෙන් වෙන් වෙලා තියෙනවා. වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතන ඉඳගෙන ඉන්න මේ සත්ත්වසුපදාන සංවිධානවල අපි දැන් ඇනිමල් වෙල්ෆෙයාර් කෝලිෂන් එක විදිහට මේ රට ඇතුලේ වැඩක් කරමින් තමයි අපි මේ කතාව කියන්නේ ඔබතුමන්ලාට. අපි රට ඇතුලේ දැනට ආණ්ඩුවෙන් ගිය අවුරුද්දේ 30000ක් වදසත්කම් කරනකොට අපි 35000ක් කරනවා. අපි හැම වෙලේම මේ සත්තු ගැන බලනවා. සත්තුන්ට අපි ආදරය කරනවා. මේ සත්තු සම්බන්ධයෙන් අපි සතේ අනුතරකට ලක් වෙලා හිටියත් ප්‍රශ්නයක් වුණොත් අපි එවනින් මැදිහත් වෙනවා.